Hi guys, අද 3 වෙනි මාසේ 28 වෙනිදා. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එකකින් අරගෙන ඉන්නේ මගේ දවස කොහොමද ගත වුනේ කියලා. මුලින්ම අපි ජනේලය ඇරලා පාඩම් කරන්න ලෑස්ති වෙමු. ඒත් එක්කම මේසෙත් හැඩි වෙලා තියෙන්නේ. ඒකත් අපි අස් කරගෙනම ඊට පස්සේ බලමු මොකද්ද කරන්න කියලා. බිස්කට් එකකුත් කන ගමම මම මේ හදන්නේ කැලෙන් එක මාක් කරගන්න. අද මට තියෙන්නේ ඕගනික් පාඩම් කරන්න. අපි පාඩම් කරන්න කලින් උදේට කාලා ඉමු. මේක තමයි අපේ අම්මෝ ඉල්ල තියෙන්නේ අද. එහෙනම් අපි දැන් වැඩ පටන් ගමු. මේක YouTube එකේ තියෙන වීඩියෝ එකක්. මම මේ රිවිෂන් එකක් වගේ තමයි ආය ඒ වීඩියෝ ටික බලාගෙන යන්නේ. එතකොට අපිට අමතක වෙච්ච තියරි ආය වතාවක් මතක් කරගන්න පුළුවන්. දැන් නම් හවස් වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් හදන්නේ අපි පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්න හවසට කන්න මොනවද අරන් මේ කඩේ පොඩි උනාට අපේ පැත්තේ මම දැනුවත්ව හොඳම කෑම තියෙන්නේ මේ කඩේ තමයි. ඉතින් අපි අද ගත්තේ පාන්. ඒකට සම්බෝලෙකුත් හදලා දැන් කන්න තමයි හදන්නේ. තාම ගොඩක් හවස් වෙලා නැති හින්දා මම මේ හදන්නේ තව ටිකක් රෙකෝඩින් එක බලන්න. ඔන්න දැන් නම් 6ට කිට්ටු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පාන තියාගන්න මල් ටිකක් කඩාගන්න යමු. හැමදාම ඉතින් මල් කඩන්නේ අපේ අම්මගේ ඉද්ද ගහින් තමයි. ඔන්න ඒත් එක්කම මම ලස්සන මල් වට්ටියකුත් කඩාගත්තා. පහන තියලා අපි ඊට පස්සේ බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. පහන තියලා තාම ගොඩක් රැ වෙලා නැති නිසා මම මේ ෆිසික්ස් විවරණ වගයක් ලියන්න තමයි හදන්නේ. අපි ෆිසික්ස් MCQ වලට විවරණ ලියන එකෙන් MCQ ලකුණු ගොඩක් අපිට ඉක්මනින් වැඩි කරගන්න පුළුවන්. ඒත් එක්ක මම ඔයාලට පොඩි දෙයක් පෙන්නන්නද? මේක අපේ නංගි ඇඳපු චිත්‍රයක්. ඔක ලී එක තමයි ඇඳලා තියෙන්නේ. අපි දැන් වීඩියෝ එකේ අන්තිමටම ඇවිල්ලා ඉන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බෙමු. එතකම් බයි.